Hi, welcome back to my YouTube channel. මම ඉරේෂා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව ආදරෙන් පිළිගන්නවා. අද vlog එක ඇවිල්ලා දවස් 3ක 4ක විතර vlog එකක් වෙන්න ඕනේ. මට මතක නැහැ දවස් හරියටම. කොහොමරි මේ පොසොන් එකට දවස් 2කට කලින් තමයි මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. පොසොන් එකට අනුරාධපුරේ සැරසිලා තියෙන විදිහ. ඉතින් අතන අබේගිරිය සඳගල පහන කොට්ටම් පොකුණ සම්බන්ධ පිළිම තමයි ওই ටිකේ තමයි දැන් පාෂල් ගහලා ලයිට් දාලා තියෙන්නේ. අපි ඉතින් එදා හවස පොඩි රවුමක් දාන්න ගියා. ඔය තියෙන අබේගිරිය පොඩි රවුමක් දාන්න ගියා. ඉතින් දන්සල් එකක් දෙකක් ඇවිල්ලා තිබ්බා. පහුවෙන්ද තමයි ඉතින් ගොඩක්ම කට්ටිය ආවේ. ගොඩක්ම ආවේ පහුවෙන්දා රෑ වෙනකොට ගොඩක් කට්ටියන් තිබ්බා. ඒ වීඩියෝ ක්ලිප් තියෙන බලමු. ඉතින් බලන්නකො ලස්සන අනුරාධපුරේ මේ ටිකේ විතරක් මුළු අනුරාධපුරේම බලන්න ගියොත් නම් පිස්සු හැදෙනවා. ඉතින් ලස්සන බලන්නකො ඉතින්. මේක දන්සලක් ඇවිල්ලා තියෙනවා කොට්ටම් පොකුණ ගාවට. මේ තියෙන්නේ දන්සල. මම වොයිස් ඕවර් කරන්නේ ජූලි 5 වෙනි සඳුදා. ඉතින් ගොඩක් කල් ඉතින් ගියා වොයිස් ඕවර් කරන්න රෙඩි කරන්න. ඉතින් මොකද දවස් කිහිපයක් ගත්තා රෙස්ට් එකක්. මේ තියෙන අපි මේ රවම ගහලා අනිත් පැත්තට කැලකිලා යන view එක ආපස්සට අපි ගෙදර යනවා. බලන්නකො ඉතින් ලස්සන මේ අබේගිරිය මේ පොසොන් එකට කලින් දවසේ මේ දෙවෙනි දවස අපේ කොළඹ අපේ තාත්තගේ නංගිලා ගට්ටියක් ආවා. නංගියාවේ ඉතින් ඔය අපේ අක්කයි අපේ සීයා කෙනෙකුයි. ඉතින් අපේ අක්කාගේ තාත්තයි අපි 4 දෙනා මමයි ගියා. ඒ පොසොනට කලින් දවසේ පොඩි රවුමක් දාමු කිව්වා යාළුවා. ඉතින් එදාම තමයි පහුවෙන්දා රෑ තමයි යාළුවා ආවේ. මෙයාලා එනකොට උදේ 1-2 වුණා පාන්දර. ඉතින් ඔය එදා හදා තමයි අපි පොඩි රවුමක් දාන්න ගියේ. අපි අබේගිරියටත් යන් කියලා කල්පනා කරා. රෑ වෙලා වැඩි හින්දා ගියේ නෑ. ආයේ පහුවෙන්ද පොයේ දවසේම යන් කියලා කතා වෙලා ගියේ. එමු කියලා ආවා. ඉතින් ලස්සනයි නේද? අපි පොඩි සමාධිය ගාව ඔතන හැමදාම නෙමෙයි හැම අවුරුද්දම පොසොන් මාසෙට පොසොන් පොය දවසේ එතන සිල් ගන්නවා. ගොඩක් දෙනෙක් එතන පිරෙනවා. ඉතින් එතනම දන්සලකුත් තියෙනවා. ඉතින් ලේසි යාලට එතනින් කෑම හැම කන්න. ඔය යන්නේ අපේ මාමයි සීයයි. ඔය අපි අබේගිරිය පිටිපස්ස පැත්තට ගිහිල්ලා දැන් රැයලා වැඩි හින්දා අපි යමු කියලා අපි හැරලා ආවා. මේ අබේගිරියේ පාක් එක බලන්න කඩවල දාලා අයිස්ක්‍රීම් අපි ඔතන අයිස්ක්‍රීම් එකක් කකා තමයි හිටි අයිස්ක්‍රීම් එකක්. දැන් නම් සෙනඟින් භාගයක් ඇවිල්ලා තියෙන්නේ. මේ පොයි දවසේ මේ අපේ නෑදෑයෝ අපේ මල්ලි මේ අක්කා අරින්නේ යාළගේ තාත්තා අපි ඉතින් ওই පයින් යනවා. අපේ අම්මලායි අපේ අක්කලාගේ අම්මලායි මේ කලින් ගියා. මේ ඉතින් අපි පරක්කු වුණා ටිකක්. අර දන්නවනේ ඉතින් ගැල්ලම වුණාම පරක්කු වෙනවනේ. ඉතින් අපි සෙට් එක අපි හිමීට ගියා. මේ ඉන්නේ අපේ නන්දා අපේ තාත්තගේ නංගි. යන්නේ එයා. ඉතින් යාලා කොළඹ දැන් තමයි පොසොන් එකට අනුරාධපුරේ ආවේ. මේ ඉන්නේ ඉතින් මම සුකරුත්තම. මේ තියෙන සඳකඩ පාන පිටිපස්ස අබේගිරියත් ඉස්සරහා පැත්ත පිටිපස්ස තමයි සඳකඩ පාන පැත්තේ සෙනගේ ඇවිල්ලා ගොඩක් කට්ටිය ඉන්නවා. අපි ඉතින් යනවා දන්සල් වඳින්න. මෙතන සමාධිය ගාව ලොකු සමාධිය ගාව එතන ගොඩක් සෙනගක් ඉන්නවා. සමාධිය ඇතුලේ නම් කට්ටිය සිල් ගන්නවා. අපි ඉතින් සිල් ගන්න යන්නේ. අපි ඉතින් රෝන්දේ යනවා.
බලන්නකෝ ඉතින් සෙනග ඉන්න තරම අපි ඔහම සමාධිය පහු කරගෙනම එහෙම ගියා කුට්ටම් පොකුණ ගාවට. කුට්ටම් පොකුණේ දන්සලක් තිබ්බ එහා පැත්තේ අපි ඒකත් වැඳලා ටිකක් වෙලා ඉඳලා අපි ආයෙ ගෙදර එන්න පිටත් වුණා. අපි ආයෙ සමාධිය මැදින් අබේගිරිය පැත්තෙන් අපි රාමක් ගහුවේ නෑ. මේ මහන්සි හින්දා ටක් ගාලා අපි ආවා. අපි යනකොට කොහම හරි 3 විතර වගේ වුණා. ඉතින් මේ vlog එක මෙතනින් ඉවර වෙනවා. මේ මගේ කචේ මගේ vlog එකයි බලුවාට ඔයාලට ගොඩක් ස්තුතියි. අනිවාර්යෙන් මගේ vlog බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්න. මම අන්නත්පුර පොසොන් එකේ කඩපේලියේ vlog එක අරගෙන එන්නම්. තව දෙවෙනි vlog එක. එහෙනම් අදට ගිහින් එන්න. බයි.